කොළඹ නගරේ නිදාගත්තත් කවදාවත් නිදා නොගන්නා තැනක් තියෙනවා. ඒ තමයි කොළඹ ජාතික රෝහල. හැබැයි මේ බිත්තිය ඇතුලේ රෑ 12න් පස්සේ සිද්ධ වෙන සමහර දේවල් වලට විද්‍යාවටවත් උත්තර දෙන්න බෑ. පස්වන වාට්ටුව. බොහෝ අය මේ වාට්ටුවට යන්නත් බයයි. මොකද රෑ මැදියම පහුනාම සුදු ඇඳුමකින් සැරසුණු හෙදියක් මේ කොරිඩෝ දිගේ නිහඬව ඇවිදගෙන යනවා. ඇය ඇත්තම හෙදියක් නෙවෙයි. මීට දශක ගණනාවකට කලින් මිය ගියත් තමන්ගේ රාජකාරිය අතහැරලා යන්න බැරි වුණු අද්භූත ආත්මයක්. අඳුරු කොරිඩෝව දිගේ පාවී යන ඒ සුදු ඇඳුම. ඇයගේ මුහුණ කිසිම කෙනෙක් පැහැදිලිව දැකලා නැහැ. දකින හැමෝම කියන්නේ ඇයගේ මුහුණ මීදුමකින් වැහුණා වගේ අපැහැදිලි කියලා. ඇය පියවර තබනකොට සද්දයක් ඇහෙන්නේ නැහැ. ඇය ඇවිද යන්නේ නැහැ. ඇය පාවී යනවා. රෝගීන් කියන්නේ ඇය ඇවිත් ඔවුන්ගේ සුවදුක් බලනවා කියලා. බෙහෙත් බිව්වද කියලා අහන ඇගේ හඬ හරිම ශීතලයි. ඒත් උදේට බලද්දී එහෙම හෙදියක් ඒ වාට්ටුවේ හිටියේ නෑ. ලිෆ්ට් එක ඉබේම වැඩ කරනවා. ඒක නවතින්නේ කෙලින්ම මෝචරිය ගාව. සිකියුරිටි සේවකයෝ අදටත් රෑට ඒ පැත්තට යන්න බයයි. කවුරුත් නැති කොරිඩෝ වල වීල්චෙයා, තනිවම කැරකෙන සද්දය, පාළු වාට්ටුවල ඇහෙන කෙඳිරිලි. මේවා හුදු මනස්ගාතද නැත්තම් මේ බිත්ති ඇතුලේ හිරවුණු ආත්මයන්ගේ සැබෑ වේදනාවද? මේ කතා බොරු කියලා බැහැර කරන්න පුරුවන්. ඒත් රෑ මැදියමේ රෝහල් වාට්ටුවක තනියම ඉන්නකොට ඒ පාලු කොරිඩෝව දිගේ සුදු පාට රූපයක් පාවෙලා එන ඔබ දැක්කොත් එදාට ඔබ මොකද කරන්නේ?